Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකින් තමයි මම වීඩියෝ එකක් ගෙනාවේ. මීට සති 3-4කට කලින් තමයි මම අන්තිමට vlog එකක් ඔයාලට ගෙනාවේ. ඉතින් අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක අද කියන්නේ අප්‍රේල් 25. ඉතින් මේ 24 වෙනිදා යාට මම කේක් එකක් ගන්න ගියා. මොකද මම යන ගමන් ඒකලින් තමයි කේක් එක අරගෙන යන්නේ. ඉතින් මේ කේක් එක තමයි ගත්තේ. ඔයාලට පේනවා ඇතිනේ ලස්සන චොක්ලට් ගැටෝ එක. Hi guys. ඉතින් ඔන්න අද අපේ මල්ලිගේ උපන්දිනේ මම ඊයේ කේක් එක අරගෙන ආවේ ඔයාලා දැක්කනේ. ඉතින් අද මම ඊයාට gift එකකුත් ගත්තා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒක මම ඔයාලට තව ටිකකින් පෙන්නන්නම්. අපි දැන් යනවා එයාගේ ලොකුම gift එක ගන්න. ඒක නම් ලක්ෂ 2.5ක් විතර වටින gift එකක්. ඉතින් අපි දැන් ගිහිල්ලාම බලමු මේ මොකක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ මම යාට ගත්ත gift එක. මමත් එයාට ගත්ත ලස්සන gift එකක්. එයා ආසයි මුද්දකට. ඉතින් මම යාට මුද්දක් ගත්තා. sorry my husband ඔයි තමයි යාට මේ gift එක දෙන්නේ. මේ තියෙන්නේ යාගේ gift එක. ඉතින් දැන් හවසට අපි කේක් කපනවා. යාගේ යාළුවෝ ගොඩක් එනවා. ඉතින් දැන් අපි ඒකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. සාලෙත් පොඩ්ඩක් අස් කරගත්තා. දැන් මල්ලි අද half day එනවා කොයා වැඩට යන හින්දා. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු යාට මොකද්ද අපි ගන්න gift එක කියලා. guys අපි දැන් යන ගමන් ඉන්නේ. දැන් තමයි යන්නේ. ඉතින් ඔන්න අපි දැන් gift එක ගන්න තැන තමයි ඉන්නේ. මල්ලිට අම්මා ගානේ තමයි මේ gift එක. ඉතින් එයාට gold chain එකක් තමයි අම්මා gift එක විදිහට බර්ත්ඩේ එකට දෙන්නේ. අපේ මල්ලිට දැන් අවුරුදු 19 තමයි මේ ලබන්නේ. ඉතින් මේ තියෙන්නේ යාට අම්මා අරන් දුන්න chain එක. guys අපි දැන් වත්තල ඉන්නේ. දැන් අපි යනවා juice එකක් බොන්න. ඉතින් මේ තියෙන්නේ අපි දැන් බන් ෂොප් එකකට තමයි යන්නේ. එතනින් ජූස් එකකුත් බීලා හොට් ඩොග් දෙකක් කන්න තමයි යන්නේ. මොකද මෙතන බන් මාරම රසයි. කැන්ඩි එක තියෙන්නේ වත්තල. කැන්ඩි එක එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකට තමයි අපි වත්තලාවොත් බන් ගන්න එන්නේ. ඉතින් අපි හොට් ඩොග් දෙකක් තමයි ගත්තේ. ඊට පස්සේ චොක්ලට් මිල්ක් ෂේක් එකකුත් ගත්තා. ඉතින් ඔන්න අපි දැන් බන් දෙක එනකන් තමයි බලාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් ආවහම බලමු. මෙතන ඇත්තටම බන් මාරම රසයි. කැන්ඩි එක එහා පැත්තේ තියෙන්නේ. ඔයාලා ගිහිල්ලා නැත්තම් බලන්න. එතනට ගිහිල්ලා කාලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අපේ හොට් ඩොග් දෙක. එකක් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් ලස්සනට සෝස් දාලා එහෙම තියෙනවා. මාරම රසයි. guys ඉතින් දැන් අපි දෙන්නම අතනිනුත් කාලා ගෙදර ආවා. දැන් හවසට රෙඩි වෙන්න ඕනේ. මොකද පාටියක් තියෙනවා. මල්ලිගේ යාළුවන්ට ඩිනර් එකටයි ඒ කියන්නේ ඩිනර් එකට ඉන්වයිට් කරලා තියෙන්නේ. ඉතින් අපි කෑම නම් ඕඩර් කරනවා. ඕඩර් කරලා තියෙන්නේ. දැන් ඉතින් එහෙනම් පොෂ් එකක් දාගන්න ඕනේ. එහෙනම් ඉතින් හවසට ආය අපි සෙට් වෙමු. ඉතින් ඔන්න අපි දැන් වෙල්කම් ඩ්‍රින්ක් එක ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. මෙහෙම ලොකු පාටි එකක් නෙමෙයි. ඉතින් අර එන අයට බොන්න දෙන්න කූල් ඩ්‍රින්ක් එකක් හදනවා.
මේ තියෙන්නේ ඉතින් සෙටප් එක. නංගිට වගේ ඉතින් අරවා මේව තියලා ඔය පොඩි පොඩි කෑම ජාති තියලා එහෙම ඉතින් කරේ නැහැ. ඉතින් ඔන්න ගිෆ්ට් එක නංගි තමයි මල්ලට දුන්නේ චේන් එක. මොකද අම්මා රටනේ ඉන්නේ. ඉතින් මම රින් එක දෙන වීඩියෝ එකක් අරන් නැහැ. මොකද මල්ලිගේ යාළුවෙක් තමයි වීඩියෝ කරේ. මල්ලි අරගෙන නැහැ. ඉතින් තවත් වීඩියෝ එක පරක්කු වෙන හින්දා මම හිතුවා මෙහෙම්මම වීඩියෝ එක දානවා කියලා. ඉතින් මේ දින එක අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මගේ වීඩියෝ එක එන්ජොයි කරාට thank you. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye.